අපි කවුරුත් දන්නා පරිදි ජේසු බිලින්දා උපන්දා රෑහස තරුවකින් දීප්තිමත් වූවා. රජවරු තිදෙනාට ජේසු බිලින්දා සොයා ඒමට මඟ පෙන්වූ මේ දීප්තිමත් තරුව නත්තල් තරුව, එසේත් නැත්නම් බෙත්ලෙහෙම් තරුව ලෙසද හැඳින්වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ වසර 800කට පසු යලිත් වරක් මෙම තරුව දැක ගැනීමට අවස්ථාවක් උදා වනු ඇතැයි පවසන තාරකා විද්‍යාඥයින්ගේ ප්‍රකාශය සමග ලෝවාසී ජනතාව තුළ කුතුහලයක් ඇති කිරීමට සමත් වූ මේ පුවත පිළිබඳවයි. ක්‍රිස්මස් ස්ටාර් හෙවත් නත්තල් තරුව තරුවක් නොවන බවත්, එය සුවිශේෂී ග්‍රහ පිහිටීමක් බවත් තාරකා විද්‍යාඥයින් විසින් මීට පෙරය ලොවට අනාවරණය කරනු ලැබූ කරුණක් වනවා. ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ අහසේ දිස්සුණු අපූරු මෙන්ම දීප්තිමත් වස්තුව තරුවක් නොවන අතර මේෂ රාශිය, සෙනසුරු, බ්‍රහස්පති, පෘථුවිය සහ හිරු එක එල්ලයට එසේත් නැත්නම් එකම රේඛාවක පිහිටීමක් ලෙසයි තාරකා විද්‍යාඥයින් තහවුරු කර ඇත්තේ. එම අවස්ථාවේදී සෙනසුරු හා බ්‍රහස්පති පෘථුවියට බොහෝසේ ළංව පිහිටි අතර ඒවා එක මතයක සිටින ලෙස දක්නට ලැබුණු අතර පෘථුවියේ සිට බලද්දී එය දීප්තිමත් තරුවක් ලෙසද දිස්සුවා. එදා ඒ සිදු ඒ අපූරු සිදුවීම ලබන 21 වෙනිදා සිට නත්තල් දිනයේ තෙක් එනම් 25 වෙනිදා තෙක් යලිත් වරක් සිදුවීමට නියමිත බව තමයි තාරකා විද්‍යාඥයින් පවසා සිටින්නේ. පෘථුවිය සඳ සහ හිරු සමග එක එල්ලයට පිහිටා බ්‍රහස්පති සහ සෙනසුරු තරුවක් මෙන් දීප්තිමත්ව දැල්වෙනු ඇති. වසර 800කට පසු දක්නට ලැබෙන මෙම විරල ග්‍රහ පිහිටීම ලොව සෑම රටකටම දක්නට ලැබෙනු ඇතැයිද තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා සිටිනවා.